සුබ දවසක් යාළුවනේ ඔයාලා හැමෝටම අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ කොහොමද පහසුවෙන්ම ඊමේල් එකක් යවා ගන්න කියලා. ඉතින් මම ඉක්මනට කෙටියෙන් මේ වීඩියෝ එක කොහොමද කරන්න කියලා දෙන්නම් ඔයාලට. ඔයා යන්න මුලින්ම මේ විදිහට ඔයාගේ Gmail app එකට ඒත් එක්කම කියන්න ඕනේ යාළුවනේ. ඉතින් ඔයා මගේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් like කරන්නත් අමතක කරන්න එපා. යන්න ඔයා මේ විදිහට ඔයාගේ Gmail app එකට ඊට පස්සේ මේ දකුණු පැත්තේ පහළින් තියෙන මෙන්න මේ පැන්සල් වගේ එක මේ විදිහට ටච් කරන්න. හරි. මෙතනින් බලා ගන්න පුළුවන් මගේ ඊමේල් එක මෙතනින් මේ විදිහට ඇවිල්ලා තියෙනවා. ඔයාලට ඔයාගේ ඊමේල් එකත් මෙන්න මේ විදිහට මේනවා. ෆෝන් එකේ ඊමේල් එකක් තියෙනවා නම් ෆෝන් එකේ ඊමේල් එකක් නැත්නම් ඊමේල් එකක් හදාගන්න විදිහ ඔයාලට මම මගේ YouTube channel එකේ පහළින් ඇති. අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලලා හරි විදිහට ඊමේල් එකක් හදාගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඊමේල් එක ආවට පස්සේ ඔයාගේ ඊමේල් ගොඩක් තියෙනවා නම් ඒ ඊමේල් එක මාරු කරගන්න ඕන නම් මෙන්න මේ ඊමේල් එකේ දකුණු පැත්තෙන් ඔයාලට පේනවා ඊතලයක් වගේ එකක් තියෙනවා. මේක ටච් කරලා ඉවර වෙලා මෙතනින් ඔයාලට අවශ්‍ය ඊමේල් එක තෝරාගන්න. මේ විදිහට ඔයාගේ ඊමේල් එක තෝරාගත්තට පස්සේ මෙතන තියෙනවා to කියලා. ඒ කියන්නේ අපි යවන්න ඕන ඊමේල් එක යවන්න ඕන කෙනාගේ ඊමේල් එක මෙතනින් ටයිප් කරගන්න. මම මගේම ඊමේල් එක ටයිප් කරගන්න. මොකද ඔයාලට මේ ඊමේල් එක හරියට සෙන්ඩ් වුණා කියන එක සාක්ෂියතුම ඔයාලට පෙන්වන්න අවශ්‍ය නිසා. ඔයාගේ ඊමේල් එක මෙතනින් ටයිප් කරගන්න. ඊට පස්සේ මෙතනින් තියෙනවා සබ්ජෙක්ට් කියලා. උදාහරණයක් විදිහට ඔයා මොකක් හරි ෆයිල් එකක් කරනවා. මේ ෆයිල් එකේ අඩංගු වෙන ප්‍රධාන දේ ගැන පුංචි හෙඩ්ලයින් එක තමයි මෙතනින් දෙන්න තියෙන්නේ. ඒ කියන්නේ අපි රචනාවක් වෙන රචනාවේ මාතෘකාව වගේ තමයි මෙතනදී දෙන්න තියෙන්නේ. මම මෙතනින් ෆොටෝ එකක් මගේම ඊමේල් එකට යවන නිසා මම නිකන් ෆොටෝ කියලා විතරක් දාගන්න මෙහෙම. ඊට පස්සේ පහලින් තියෙන තැන මෙන්න මේ විදිහට ටච් කරගන්න. මෙතනින් ටයිප් කරගන්න ඕන ඔයා යවන දෙයට අදාළව කෙටි විස්තරයක් මෙතනින් දාන්න. ඉතින් මම ෆොටෝ එක යවන නිසා මේ ෆොටෝ එක මොකටද අදාළ වෙන්නේ කියලා තමයි ඒ වගේ දෙයක් තමයි මෙතනින් දාන්න ඕන. එහෙම නැත්නම් ඔයා ෆයිල් එකක් යවනනම් ෆයිල් එකේ අඩංගු දේවල් පිළිබඳ කෙටි විස්තරයක් මෙතන දාන්න. මම මෙතන මටම මේක යවන නිසා මම ෆොටෝ කියලා විතරක් ආයෙත් මෙතනින් දාගන්න. හරි. ඊට පස්සේ මේ ෆොටෝ එක දැන් මට තෝරගන්න අවශ්‍යයි. මේකට කරන්න තියෙන්නේ මෙන්න මේ දකුණු පැත්තේ කෙළවරේ උඩින් ඔයාලට පේනවා ඇති තුන්වෙනියට තියෙනවා. මෙන්න මේ ලකුණ ටච් කරන්න මෙතනින්. මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් ෆොටෝස්, කැමරා, ෆයිල්, ඩ්‍රයිව් කියලා ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙතනින් මට ෆොටෝ එකක් යවන්න නිසා ෆොටෝ කියන එක තෝරගන්න. ඔයාලට ෆයිල් එකක් යවන්න අවශ්‍ය නම් ෆයිල් කියලා එක තෝරගන්න. ඔයාලට දැන් ඉමේජ් එකක් ෆොටෝ ගහලා යවන්න ඕන නම් මෙන්න මේ කැමරා කියන එකට යන්න. මම මෙතනින් මගේ ගැලරියේ තියෙන ෆොටෝ එකක් තමයි යවන්න හදන්නේ. මම මේක ටච් කරනවා. හරි. ඊට පස්සේ මට යවන්න ඕන අවශ්‍ය ෆොටෝ එක මෙතනින් මේ විදිහට සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ මේ යටින් තියෙන ඇඩ් කියන එක ටච් කරනවා. ඔයාලත් මම මේ කියලා දෙන විදිහටම කරන්න. දැන් මේ විදිහට මගේ ෆොටෝ එක සිලෙක්ට් වෙලා ඉවරයි. දැන් තියෙන මේ ඊමේල් එක යවන්න විතරයි. මෙන්න මේ උඩින් තියෙන නිල් පාට ඊතලයක් වගේ එක මෙතනින් ටච් කරනවා. හරි. ඕන යාළුවනේ මගේ ඊමේල් එක සෙන්ඩ් වෙලා ඉවරයි. දැන් අපි බලමු මේ ඊමේල් එක මගේ ෆෝන් එකට වෙනවා. මොකද මම මගේ ෆෝන් එකේ තියෙන අනිත් ඊමේල් එකට තමයි මේ ඊමේල් එක යවුවේ. දැක්කද යාළුවනේ වම් පැත්තේ කෙළවරේ උඩින් මෙන්න මේ ඊමේල් එක මේ විදිහට ආවා. මම මේ ඊමේල් එකට මෙතන යන්නම්. මෙන්න මේ විදිහට මෙතනින් ඇවිල්ලා තියෙනවා. අපි බලමු ඕපන් කරාට පස්සේ කොහොමද වෙන්නේ කියලා. මෙන්න මේ විදිහට ඕපන් වෙනවා. මෙන්න මේ විදිහට ෆොටෝ එක ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔන්න විදිහට තමයි යාළුවනේ පහසුවෙන්ම සරලම විදිහට ඊමේල් එකක් යවා ගන්න. ඉතින් වීඩියෝ එක පැහැදිලිද කියලා මම හිතනවා. යම් ගැටලුවක් තියෙනවා අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා like කරන්නත් අමතක කරන්න එපා. මතකයතුව ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක්.